ආයතන සාර්ථකත්වය තීරණය කරන්නට ඕන. තාක්ෂණයේ සම්පත් මුදල් නෑ මිනිසු. ඒ නිසා ඕනම ආයතනයක මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ආයතනයකට අවශ්‍ය අත්‍යවශ්‍ය කළමනාකරණ කුසලතාව. මේ මානව සම්පත් කළමනාකරණ හා දැනුම කුසලතාවයන් උපනංවා ගන්න ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ කළමනාකරණ හා විගණන පාසල මගින් පිළිගන්වන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හා අදවයික්වත් මේ හුදු සාධකයක් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් පමණක් නෙමෙයි මානව සම්පත් කළමනාකරණයේ සේවක සැලසුම් කරණයේ සිට සේවක තෝරා ගැනීම, බඳවා ගැනීම, පුහුණුව සංවර්ධනය, කාර්ය සාධනයන්ගේ සුබ සාධන ආදී සෑම ක්ෂේත්‍රයක් කරාම විහිදවා ඇති න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙන සම්පකාර ක්ෂේත්‍රයට සුවිශේෂී වූ ඩිප්ලෝමා පාඨමාලාව. මෙම ඩිප්ලෝමා පාඨමාලාව මානව සම්පත් කළමනාකරණයේ ක්ෂේත්‍රයේ කටයුතු කරන සම්පකාර සමිතිවල විධායක නිලධාරීන්ට ඒ ක්ෂේත්‍රයේ අදාළ වන සියලුම අයට එක ලෙස ගැළපෙන විදිහට සකස් කරපු පාඨමාලාව. ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ සුවිශේෂී අධ්‍යාපන පරිසරය ඇතුළේ ප්‍රවීණ අධ්‍යක්ීම් සහිත කතිකාචාර්ය මණ්ඩලයක් මගින් මේ පාඨමාලාව හදාරන්න අදම ඔබත් එකතු වුණා.